හරි ළමයි මේ කොටසේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ in කියන මේ වචනය આવොත් කොහොමද අපි සුළු කිරීමක් කරන්න කියලා. දැන් in කියන එක හැමතිස්සෙම දැන් අර අපි කලින් ඒ වගේ එකතු කිරීම ගුණ කිරීම ඒව අපි දන්නවනේ මොකද කරන්න ඕනේ කියලා. මෙන්න ඒ ආසේ මෙන්න මෙතන මැදට අකුරක් ඇවිල්ලා. එහෙනම් අපි බලමු මෙන්න මේ in කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා. දැන් ඔයාලට ඒක අලුතෙන් ආපු එකක් නිසා අපි නිකන් පින්තූරයක් ඇඳලා අපි නිකන් ඒක බලමු මොකද්ද in කියන්නේ කියලා. මම ගන්නවා මෙන්න මේ සමචතුරාස්‍රයක්. අරගෙන මොකද කරන්නේ? බෙදනවා කොටස් හතරකට. මේකේ තේරුම මොකද්ද? 4න් 3ක් කියන එක. එහෙනම් මෙතන තියෙන්නේ කොච්චරද 4න් 3යි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ 4න් 3න් භාගික ප්‍රමාණයක් කොච්චරක් කියලා නේද අහන්නේ. හරි අපි මේ බලමු මෙන්න මෙහෙම එකක් මම ඔන්න ගන්න ඒ ඍජු කෝණාශ්‍රයම හරිද? හරි මම මෙන්න මේක බෙදුවා කොටස් 8කට හරිද? හරි එතකොට මේ කියන්නේ බලන්න මෙන්න මේ මම පාට කරපු එකෙන් භාගයක් කියලා කියන්නේ මෙන්න මේ ප්‍රමාණය නේද? ඒ කියන්නේ මොකද්ද? මේ ප්‍රමාණය නේද? එහෙනම් මේ තියෙන්නේ කොච්චරද? 8න් 3ක් නේද? එහෙනම් අනිවාර්යෙන් 4න් 3ෙන් භාගයක් කියලා කියන්නේ කොච්චරද? 8න් 3යි. දැන් අපිට මේක හැමතිස්සෙම ඇඳ මේ හොය ඉන්න බෑනේ. ඒ වුණාට දැන් ඔයාලට concept එක තේරුණානේ. හරි. අපි බලමු මේ n වෙනුවට අපිට දාන්න පුළුවන් මොකද්ද කියලා මම මෙහෙම කරනවා. හරිද? 4න් 3 ගුණ කිරීම 2න් 1. මම මේක නිකමට සුළු කරලා බලමු. මේ මම නිකන් සුළු කරන්නේ මේ අරගෙන. මේක සුළු කරද්දී කොහොමද එන්නේ? 4ක් 2 8යි. ඊළඟට 3ක් 1 3යි. මෙතෙන් එන්නේ කීයද? 8න් 3යි. අන්න උත්තරය ඇවිල්ලානේ. එහෙනම් අපිට මේ n කියන එක මොකද්ද? n කියන එකේ තේරුම මොකද්ද? ගුණ කිරීම කියන එක. එහෙනම් ඔයාට කොහේ හරි n කියලා එකක් ආවොත් ඔයාට ඒක වෙනුවට රීප්ලේස් කරන්න පුළුවන් මේ ගුණ කිරීම. තේරුණානේ? එහෙනම් මේ 4න් 3න් 2න් 1 අපිට පුළුවන් කෙලින්ම 4න් 3න් 3 ගුණ කිරීම 2න් 1 කියලා දාලා ගුණ කිරීමක් විදිහට සුළු කරන්න. හරිනේ? ඊළඟට අපි බලමු දැන් ඔන්න ඉගෙන ගත්ත ඔක්කොම ටික දැන් ඔයා තියරි ඉගෙන ගත්තේ දැන් අපි ඕක මේ ගානකට ඇප්ලයි කරලා බලමු කොහොමද කරන්න කියලා. ඊට කලින් මම කියලා දෙන්නම් අපි මේ දැන් මෙන්න මේ ගණිත කර්ම ටිකක් ඉගෙන ගන්නනේ ඒ ටිකක පිළිවෙලක් තියෙනවා. හරිද? මම ඒක ගානකින් කියලා දෙන්නම්. හරි. එහෙනම් අපි ඒකට යමු.